දෙදස් 25 උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් සඳහා තමයි මේ විශේෂ මතක් කිරීම. මාස දෙකකට කලින් අපි ආරම්භ කරපු ප්‍රශ්න පත්‍ර පන්තිය මේ වෙනකොට අපි අති සාර්ථකව කරගෙන යමින් සිටිනවා. එතකොට ඒ පන්තිවල සහභාගී වෙච්ච දරුවන්ගේ විශේෂ ඉල්ලීමක් තිබුණා ෆිසිකලි ඒ පේපර් එක ලියන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා. හැබැයි ෆිසිකලි අනුරාධපුර සියත් ආයතනයට දරුවන්ට පැමිණීමේ ගැටලුවක් තියෙනවා. ඉතින් ඒ සියලුම දේවල් සලකා බලලා අපි අප්‍රේල් මාසේ ඉඳලා තෝරාගත් ආයතන කීපයක අපේ පේපර් එක ෆිසිකලි ඇවිල්ලා දරුවන්ට ලියන්න පුළුවන්. මුලින්ම ගත්තොත් අනුරාධපුර සියත් ආයතනය, නමුත් ඒකම ලෙක්සිකෝන් ආයතනය, නමුත් ඒකම සිට්මිනි ආයතනය, එප්පාවල වින්වේ ආයතනය, සමාධි කැපිතිකොල්ල සහ ඉදිරියට සෙසු ප්‍රදේශත් ආවරණය වෙන විදිහට අපි මේ වැඩේ ක්‍රියාත්මක කරනවා. ඉතින් පුතේ අලුත් දේවලුත් එක්ක අප්‍රේල් මුල් සතියේ හම්බ වෙමු. මේ ගැන 2025 උසස් පෙළ කරන යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. වැඩිදුර තොරතුරු සඳහා අපේ WhatsApp channel එක